හායි යාළුවනේ. ඔන්න එහෙනම් අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මේ දින්සි ටෙක්නික් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් YouTube කරන අයගේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මේ shorts වලට views යන්නේ නැහැ කියන එක. ඉතින් යාළුවනේ ඔයාගෙත් views 100ක් 200ක් views එකක් දෙකක් වගේ පොඩි ගාණක් නම් views යන්නේ ඔයා දාන shorts වලට මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ තාමත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති අය subscribe කරන්න නැතුව ඉන්නවා නම් මේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන ඒ ක්‍රම ටික ඒ විදිහටම හරියට skip නොකර අහගන්න. අය ටික ඔයා කරා කියන්නේ ඉතින් ඔයාගේ වීඩියෝස් වලට views 1000 ලක්ෂ ගණන් මිලියන ගණන් වුණත් views යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ගොඩක් අය shorts upload කරනකොට කරන වැරදිත් මම ඔයාලට කියනවා shorts වලට thumbnail දාන්න. ඉතින් හැම දෙයක්ම මම අද ඔයාලට කියලා දෙනවා shorts සම්බන්ධයෙන්. එහෙනම් වැඩි කතා නොකර දැම්ම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවට බලන්න share කරන ගමන් අපි යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ. එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්නේ ඉතින් shorts අප්ලෝඩ් කරන්නේ කොහොමද? ඉතින් shorts ගැනනේ. මුලින්ම අපි බලමු මේ shorts වල ඉතිහාසය. ඉතින් මුලින්ම YouTube app එක හදපු කෙනා YouTube එකට අප්ලෝඩ් කරා එක වීඩියෝ එකක් එයා සූ එකක ඉන්න පොඩි විනාඩි 5ක වගේ පොඩි වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එක අදටත් ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ YouTube කියන app එකේ අලුත් feature එක ආවේ තාම මොනටයිස් කරන්න බෑ. අලුත්ම ෆීචර් එක ආවේ ඊට පස්සේ නේද මේ YouTube app එකේ සින්දු විතරයි. සින්දු තියෙන සින්දු අහන්න පුළුවන් සින්දු පමණක් තියෙන app එකක් විදිහට මේ YouTube එක පරිණාමණය වුණා. ඊට පස්සේ මේ YouTube එකේ අලුත් ඊළඟට ෆීචර් එක ආවේ මිනිස්සුන්ට සර්ච් එන්ජින් එකක් විදිහට භාවිතා කරන්න. ඒ කියන්නේ දැන් මම දන්නවනම් ගණන් පාඩමක් ඒක මට YouTube එකට දාලා අනිත් අයට ඉගෙන ගන්න සලස්වන්න පුළුවන්. අන්න ඒ විදිහට වීඩියෝස් දාන සර්ච් එන්ජින් එකක් කරා. ඉතින් මේ වීඩියෝස් දාන ෆීචර් එකට පස්සේ ආවා මේ උඩින් ඔයාලට ලෝගෝ එකත් එකට ලස්සනට පේනවා ඇති shorts කියන අපි අද ඔයාලට කියලා දෙන මෙන්න මේ ෆීචර් එක. ඉතින් මේ ෆීචර් එකේ තියෙන ප්‍රධානම වෙනස තමයි මේගේ වීඩියෝස් මේ අතර නෙමෙයි තියෙන්නේ ෆෝන් එකේ කෙලින් අතට. සහ ඉතින් ගොඩක් 2021 වගේ අවුරුදු වල ගොඩක් ෂෝට් ක්‍රියේටර්ස්ලා මාරම විදිහට ඉතින් හැදුනා. ඒක හින්දා ඉතින් දැන් ෂෝට්ස් වලට ගොඩක් ක්‍රියේටර්ස්ලා ඉන්න හින්දා හරියට views යවා ගන්නත් අමාරුයි. ඉතින් එහෙම වුණත් views යන වීඩියෝ තියෙනනේ අන්න ඒවා අද මම ඔයාලට ඉතින් කියලා දෙනවා. එහෙනම් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් ඕගොල්ලෝ shorts වල කරන වැරදි කිහිපයක්. පළවෙනි වැරද්ද. ඔයා ටයිටල් එක හොඳ ස්ට්‍රෝං විදියට ගහන්න ඕනේ. ඒ වීඩියෝ එකේ අන්තර්ගත දෙයකට හරියන්න විතරක් hashtag ගහන්න ඕනේ. description එකත් වීඩියෝ එකට හරියන description එකක් විතරක් ගහන්නත් ඕනේ. ඉතින් ඔයා හදන content එක උපරිම quality එකට තියෙන්නත් ඕනේ. ඒ content එක විනාඩියකට වැඩිපුර තියෙන content එකක් අප්ලෝඩ් කරන්න හොඳ නැහැ. ඉතින් මොකද මේ shorts කියන දේ ප්‍රධානයෙන්ම හදලා තියෙන්නේ තප්පර 60ක්. විනාඩියක වීඩියෝ එකක් විතරයි උපරිම මේ shorts කියන දේෙන් අප්ලෝඩ් කරන්න ෆීචර් එකේ දීලා තියෙන්නේ. ඉතින් ඔයා විනාඩියකට වැඩි වීඩියෝ එකක් short එකක් විදිහට අප්ලෝඩ් කරොත් ඇල්ගොරිතම් එකෙන් ඔයාගේ වීඩියෝ එකට views යවන්නෙත් නැහැ. ඔයාගේ ඒ short එක හින්දා ඔයාට ලක්ෂ ගණනක් subscribersලා හිටියත් ඒ විනාඩියකට වැඩිපුර තියෙන වීඩියෝ එකක් ඔයා short එකක් විදියට දැම්මොත් ඔයාගේ monetization උනත් cancel වෙනවා එතනින්ම. ඒක ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය කරන ලොකු වැරද්දක්. ඉතින් එහෙම වීඩියෝස් දාලා තියෙනවා නම් දැම්ම ඔයාගේ channel එකේ දැම්ම delete කරලා දාන්න. ඔයාගේ monetization වලට ඒක බලපාන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට කිව්වා විතරයි සහ ගොඩක් අය හරි හමන් thumbnail එකක් දාන්නේ. හරියට ලස්සන thumbnail එකක් දාන්න නැතුව නම් කොහොමත්ම views ගන්න බෑ. ඉතින් අපි දැන් මං කිව්ව විතරනේ අපි දැන් බලමු ඒවා ක්‍රියා කරන්නේ කොහොමද කියලා.
ඉතින් මේකට ඔයාට YouTube app එක ඕනේ, ඔයාගේ YouTube channel එක ඕනේ, YT Studio එකත් අවශ්‍ය වෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි දැන් ඒවා කරලම බලමු. හරි යාළුවනේ. ඔන්න එහෙනම් මම මේ විදිහට මගේ YouTube channel එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් හරියටම වීඩියෝස් අප්ලෝඩ් කරනකොට කිසිම වෙලාවක ඔයාගේ Chrome එකෙන් නම් අප්ලෝඩ් කරන්න යන්න එපා. ඩෙස්ක්ටොප් මූඩ් දාලා ඔයාගේ ලැප් එකෙන් කරනවා නම් එක්කෝ ලැප් එකේ YouTube app එකෙන් කරන්න ඕනේ, නැත්නම් YT Studio එකෙන් කරන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකෙන් ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නම් ඒත් කම්පියුටර් එක වගේමයි YT Studio එකෙන් හරි YouTube එකෙන් විතරයි. ඔය වෙන එක එක බ්‍රවුසර්ස් වලින් අප්ලෝඩ් කරන්න යන්න එපා. ඒක එච්චර හොඳ නෑ. සහ ඔයා මේක ෂෝට්ස් වලට අදාළ දෙයක් නෙමෙයි. ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට CapCut එකෙන් එඩිට් කරලා එතනින්ම දාන්නත් එපා. ඒකත් එච්චර හොඳ ඇති වැඩක් නෙමෙයි. එහෙනම් අපි දැන් බලමු කොහොමද හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම් කොහොමද YT Studio එකේ කරන්න කියලා. YT Studio එකේ වගේ කරනවා නම් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ධන ලකුණක් තියෙනවා. අන්න ඒ ධන ලකුණ ක්ලික් කරලා ඊට පස්සේන පාත් මේ ඔක්කොම YouTube එකේ විදිහමයි. ඒ YouTube එකේ විදිහට කරන්න ඕනේ. YouTube එකෙන් එහෙනම් දැන් අපි කරන විදිහ බලමු. මුලින්ම මෙන්න මේ විදිහට මේ මැද්දේ තියෙන ධන ලකුණ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ හරි යාළුවනේ. ඊට පස්සේ ඉතින් මම ක්ලික් කරගත්තා add from gallery කියන බටන් එක. ඊට පස්සේ ඉතින් මේ විදිහට මම හදාගත්ත වීඩියෝ එකක් තියෙනවා. ඒක සිලෙක්ට් කරගෙන next කියන බටන් එක දෙනවා. ඉතින් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මම මේ done කියන බටන් එක දෙනවා. ඊට පස්සේ processing වෙනවා. ඔයාට සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න ඕනේ නම් මෙතන උඩින් තියෙන add sound කියන බටන් එක ක්ලික් කරලා ඕනෑම භාෂාවක සින්දුවක් වුණත් සවුන්ඩ් එකක් වුණත් ඉතින් යාළුවනේ ඔයාලට මොනවා හරි ටයිප් කරගන්න ඕන නම් මෙතන මේ ඒ අකුරු දෙකට ගිහිල්ලා ටයිප් කරගන්න පුළුවන්. ෆීල්ඩ් එකක් දාන්න මෙතන මයික්‍රොෆෝන් තියෙනවා. ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ විදිහට ටයිම් ලයින් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාට ඔක්කොම කරගත්තට පස්සේ මේ next කියන බටන් එක දෙන්න විතරයි තියෙන්නේ. details add කරන්න එනවා. මේ විදිහට load වෙනවා. මෙතන අපිට title එක ගහන්න තියෙනවා caption your short කියලා. ඉතින් මම දැන් title එක ගහන්න හදන්නේ. ඔයාලට මුලින්ම කියන්න ඕනේ. ඉතින් මේක දැන් viral ගිය CapCut effect එකකට වගේනේ මම හදලා තියෙන්නේ. ඒක හින්දා කොහොම වුණත් දැන් මේකට දාන title එක ඔයා හිතේ හිතා ගන්න ඕනේ. ඉතින් මෙතන තියෙන ප්‍රධානම දේ තමයි ඒ දාන title එකේ පළවෙනි වචන දෙක කැපිටල් ලකුරු වලින් ගහන්න. ඒක පොඩි හොර වැඩක්. ඒක ඉතින් ගොඩක් අය කරන්නෙත් නෑ. හැබැයි එහෙම කරාම ගොඩක් ට්‍රෙන්ඩින් වෙනවා ඔයාගේ වයිරල් යනවා ඔයාගේ වීඩියෝ එක. ඉතින් මම දැන් මේකට ගැහුවොත් viral effect කියලා මෙන්න මේම පළවෙනි වචන දෙක කැපිටල් ගහලා ඔයාට තව ගහන්න තියෙනවා නම් අනේ ඉතුරු වචන ටික පළවෙනි අකුර කැපිටල් ඉතුරු අකුරු ටික සිම්පල් විදිහට අනිත් වචන ඔයා ගහන්න ඕනේ. ඊට පස්සේ දැන් මේකට අදාළ හැෂ්ටැග් දාගන්න ඕනේ. ඔයා ගැහුවට පස්සේ ඊට පස්සේ ඔයා පුරුදු වෙන්න ඕනේ ඉමෝජි එකක් දාන්න. මම මෙන්න මේ විදිහට හොඳ troll face ඉමෝජි එකක් දාගත්තා. ඊට පස්සේ තමයි ඔයා හැෂ්ටැග් ගහන්න ඕනේ. මම මේකට ගහනවා effect. ඔයා ගහන හැෂ්ටැග් වල කිසිම අකුරක් කැපිටල් නම් කරන්න එපා. ඒකත් ගොඩක් අය කරන වැරද්දක්. මේකට නොගැලපෙන ඒවත්
හෑෂ්ටෑග් ගහන්න එපා. ඉතින් මම මේ විදිහට මට හොඳයි කියලා හිතිච්ච හෑෂ්ටෑග් කිහිපයක් ගහනවා. ඊළඟ වැඩේ තමයි මෙතන විසිබිලිටි කියලා අපේ පබ්ලික් දාලා තියෙන එක අන්ලිස්ටඩ් කියලා වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු තම්නේල් එක. මේ විදිහට ඔයාගේ වීඩියෝ එකේ තියෙන එකක්ම ඔයාට තෝරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ එකක් තෝරගන්නවා. ඉතින් මීට වැඩිය ලස්සනට ඔයා තම්නේල් එකක් එඩිට් කරගත්තා නම් මේ වීඩියෝ එකට මේ වීඩියෝ එක ඔයා හදනකොටම ඔයා තප්පර 3කට විතර ඒක මෙන්න මේ වීඩියෝ එකේ අග්ගිස්සෙන් ඒ ෆොටෝ එකත් ඇඩ් කරලා හදාගන්න. එතකොට ලේසි. එතකොට ඔයාට ඒ තම්නේල් එකම දාගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට වීඩියෝ එක ඇතුලේ තියෙන එකම දාගන්නත් පුළුවන්. ඉතින් තම්නේල් එක උඩත් ඔයාට ටයිප් කරගන්න පුළුවන්. ඉෆෙක්ට් දාන්න පුළුවන්. ඔයාගේ තම්නේල් එක දැන් සෙට් නම් මෙන්න මේ සුදු පාට හරියේවුවා. ඊට පස්සේ අප්ලෝඩ් ෂෝට්. ඉතින් මේ ෂෝට් වල රට කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න යන්න එපා. ඉතින් අපි දැන් ඩිස්ක්‍රිප්ෂන් එක ගහන්නේ කොහොමද කියලා එහෙම බලමු. ඉතින් මේක තාම අප්ලෝඩ් වෙනවා. හරි යාළුවනේ. ඉතින් හරියටම ඩිස්ක්‍රිප්ෂන් ගහලා ඉතුරු වැඩ ටික කරගන්න මේ විදිහට අපි එන්න ඕනේ අපේ YT ස්ටුඩියෝ එකට. ඉතින් මම දැන් අර මගේ වීඩියෝ එක අප්ලෝඩ් වුණා. මම මේ විදිහට ඉතින් මගේ වීඩියෝ එක තෝරගත්තා. ඊට පස්සේ මේ උඩින් පේන මේ කොටු මම දැන් ඔයාලට කොටු කරලා පෙන්නුවා. අන්නේ පැන්සල් අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට ඉතින් ආයි ලෝඩ් වෙනවා. ඔන්න ඊට පස්සේ මුලින්ම අපි කරන්න ඕනේ ඉතින් ඕගලන්ට කියන්න ඕනේ ෂෝට් වල ඔඩියන්ස් කන්ට්‍රි සිලෙක්ට් කරන්න යන්න එපා. ඒකත් එච්චර හොඳ නෑ. ඔයා යන්න ඕනේ මේ අන්තිමටම වගේ තියෙනවා more option කියලා tags short remix in category and more කියලා තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා ඔයාට tags ගහන්න පුළුවන්. hashtag නෙමෙයි tags. මුලින්ම මේ category කියන එකට යන්න ඕනේ. ඒකෙන් මේ වීඩියෝ එක අයිති කැටගරි එකට යන්න ඕනේ. ඉතින් මම තෝරගෙන තියෙනවා people and blogs කියලා. මේක ඉතින් ඒ වගේ එකකට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ මේ උඩින්ම දෙවණියට තියෙනවා short remixing කියලා. ඒකේ ඔයා දාලා තියෙන්න ඕනේ allow video and audio remixing කියන එක. ඊට පස්සේ අපි tags ගහගමු. short මට එක දෙයක් කියන්න බැරි වුණා. ඕගොල්ලෝ හෑෂ්ටෑග් ගහනකොටත් පළවෙනි හෑෂ්ටෑග් දෙක විදිහට ගහන්න ඕනේ. සහ මේ හෑෂ්ටෑග් වලත් මේ ටැග්ස් වලත් පළවෙනියටම ගහන්න ඕනේ. viral short කියලා. හරිද යාළුවනේ? ටැග්ස් වලත් හෑෂ්ටෑග් වලත් අපි හෑෂ්ටෑග් ගහනවා ටයිටල් එකේ. ඒ ටයිටල් එකේ ගහන ඒවයි මෙතන ටැග්ස් වලයි අපි මුලින්ම ගහන්නේ viral සහ viral short. ඊට පස්සේ තමයි අර අනිත් හෑෂ්ටෑග් ගහන්නේ. ඉතින් මම මෙතනත් ගහ ගන්නවා effect. ඊට පස්සේ ඔයා ටැග්ස් වලට ගහන්න ඕනේ ඔයාගේ channel එකේ නම. මම මේ විදිහට ගහ ගන්නවා DNC Technique කියලා. හරි යාළුවනේ. ඉතින් මම මෙතනදී අර මට ගහන්න බැරි වෙච්ච එක මෙතනදී මම ගහනවා viral short viral
ඔයාගේ කමෙන්ට් එක ඕෆ් වෙලා තියෙනවා නම් කමෙන්ට් එකත් ඔයා ඔන් කරගන්න ඕනේ. ඉතින් වැඩිය රිලේටඩ් ගහන්න යන්න එපා. රිලේටඩ් ගහනවා කියන්නේ ඔයාගේ මේ ෂෝට් එකේ බලන සෙනගට ඔයාගේ වෙනත් වීඩියෝ එකක් බලන්න හැකියාව ලබා දෙන එක. ඒ වැඩෙත් කරන්න එපා. ඒකත් ඔයාගේ ෂෝට් එකට එච්චර හොඳ නෑ. ඊට පස්සේ සේව් දෙනවා. හරි යාළුවනේ. ඉතින් ওই විදිහට තමයි හරියටම ෂෝට් එකක් අප්ලෝඩ් කරගන්නේ. හරි යාළුවනේ. ඔන්න එහෙනම් දැන් මම ඔයාලට අවසාන කරුණ කියලා දෙන්න. ඉතින් මේක තමයි ඔයා ෂෝට් එක අප්ලෝඩ් කරන්න ඕන හොඳම වෙලාවල්. ඒ තමයි සිකුරාදා සෙනසුරාදා හවස 5ත් 6ත් අතර ෂෝට්ස් වලට හොඳ වෙලාවල්. ඉතින් ඔය කීම් ප්‍රෝ 828 වගේ ලොකු channel ඔයා දැකලා ඇති ෂෝට්ස් කරන. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට වීඩියෝස් අප්ලෝඩ් කරලා තින්නේ. ඒගොල්ලන් subscribe කරලා ඔයාට බලත හැකි. ඒගොල්ලෝ වීඩියෝස් අප්ලෝඩ් කරන වෙලාව ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අප්ලෝඩ් කරලා තින්නේ සිකුරාදා සෙනසුරාදා හවස් 5 6 රෑ 7 වගේ අතර තුරත් තමයි අප්ලෝඩ් කරන හොඳම. ඔයා හැමලාම අප්ලෝඩ් කරනවා නම් පාන්දර 1ට හවස 6ත් රෑ 8ත් අතර තමයි ෂෝට්ස් වලට හොඳම වෙලාවල් තියෙන්නේ. ඉතින් මං ඇල්ගොරිතම් එක නම් කිසිම වෙලාවක කඩ කරන්න එපා. ඇල්ගොරිතම් එකේ ගොඩක් තමන් කරන වැරදි සඳහන් වෙලා තියෙන මේ ෂෝට්ස් කියන ෆීචර් එක ඇතුලේ. ඉතින් දැනුත් ආදරෙන් මතක් කරනවා දැම්ම මේ වගේ වීඩියෝස් හදන්න මහන්සි වෙන මාව ඩින්සි ටෙක්නික් YouTube channel එක subscribe කරලා all දාලා ඉක්මනටම 1k ගහන්න support එකක් දෙන්න කියලා මතක් කරනවා. මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න, comment කරන්න දෙයක් ඇත්තෙම නෑ වගේ නම් emoji එකක් හරි comment කරන් යන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලගේ යාළුවනේ බලන්න share කරන්න. එතකොට ඒගොල්ලොත් මේවා දැනගන්නවා. ඒගොල්ලොත් ඉගෙන ගන්නවානේ. හරි යාළුවනේ. එහෙනම් ඉතින් ඕගොල්ලෝ කරන වැරදි කිව්වා. ඒ වැරදි වලට උත්තර කිව්වා. වීඩියෝ එකක් හරියට අප්ලෝඩ් කරන විදිහත් මම දැන් ඔයාලට කියලා දුන්නා. ඉතින් YouTube ගැන වෙනත් browsers ගැන මේ ඕනම දෙයක් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවත් comment section එකේ අහලා තියෙන මම ඒවටත් වීඩියෝස් පිළිතුරු ගේන්නම්. Q&A වීඩියෝ එකක් වගේ අවශ්‍යයි. ඉතින් ඒ ප්‍රශ්න දාන්න. මම කැමතියි ඒ වගේ වීඩියෝ එකක් කරන්න. එහෙනම් ඉතින් තව කතා කරන්න ඕනේ නෑ. අදට වීඩියෝ එක අවසන් කරනවා මම මේ විදිහට. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකේ අවසානය වෙනකන් ඉඳී සිටියට. ඕගොල්ලෝ හැමෝටම ජය වේවා.